හෙලෝ වෙල්කම් බැක් ටු මයි channel. ඉතින් අද මං හදන්න යන්නේ පුංචි කෑමක්. ඇත්තටම බ්‍රවුනිස් හදන්න තමයි යන්නේ. මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක තිබ්බා. ඉතින් එයාට ඔෆිස් එකට ගෙනියන්න බ්‍රවුනිස් ඕනි කියලා කිව්වා. මං කවදාවත්ම හදලා නැහැ බ්‍රවුනිස්. ඒ වුණත් YouTube එකේ වීඩියෝ එකක් බලාගෙන මම බ්‍රවුනිස් හදන්න තමයි දැන් මේ යන්නේ. ඉතින් මුලින්ම මං ඒකට ඕන කරන බඩු ටික අරගෙන ආවා. ඉතින් අද මං ටිකක් ලොකු ක්වන්ටිටි එකකින් තමයි බ්‍රවුනිස් හදාගන්න යන්නේ. ඒ වුණත් මීට කලින් කවදාවත් මම බ්‍රවුනිස් හදලා නැති නිසා මං හිතුවා මික්ස් එකට එකපාරම ඉන්ග්‍රීඩියන්ට්ස් මැනගන්නේ නැතුව කොටස් දෙකකට මේ ටික හදාගන්න. ඒ වගේම තමයි මං රෙසිපි එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. හරි. මුලින්ම අපට ඕන වෙනවා brown sugar and white sugar දෙකම. ඉතින් සීනි ටික මේ විදිහට ග්‍රයින්ඩර් එකට දාලා ග්‍රයින්ඩ් කරගත්තාම අපිට මික්ස් එකට දාලා දිය කරගද්දී ඉක්මනට දිය කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට අපිට ඕන වෙනවා බටර් හරි මාගරීන් හරි. මම අද පාවිච්චි කරන්නේ මාගරීන්. ඊළඟට අපිට පිටිය ඕන වෙනවා. ඊළඟට කොකෝ පවුඩර්. ඊළඟට ඇස්ට්‍රා ටික ඩබල් බොයිල් කරගත්තා. බ්‍රවුනි එකට කුකින් චොක්ලටුයි චොක්ලට් චිප්සුයි දෙකම පාවිච්චි කරනවා. ඉතින් ඔයගොල්ලන්ට ඕන නම් චොක්ලට් චිප්ස් විතරක් උනත් පාවිච්චි කරන්නත් පුළුවන්. කුකින් චොක්ලට් විතරක් උනත් පාවිච්චි කරන්නත් පුළුවන්. කුකින් චොක්ලට් එක චුටි චුටි කෑලි වෙන්න කපා ගන්න ඕනේ. ඊට පස්සේ බ්‍රවුනි මික්ස් එක හදලා දාන්න ඕන කරන ට්‍රේ එක ප්‍රිපෙයාර් කරගත්තා මම.
මාජරින් ටික මම බෝල් එකකට දාගත්තා. ඊට පස්සේ පවුඩර් එකක් වෙනකන් ග්‍රයින්ඩ් කරගත්තු සීනි ටිකත් ඇඩ් කරගත්තා. ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් මේ දෙක හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊළඟට මම බිත්තර 4ක් එකතු කරගත්තා. මේ ඔක්කොම දැම්මට පස්සේ ඉතින් සීනි ටික දිය වෙනකන් හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. මේකට චුට්ටි වෙලාවක් යනවා. ඊට පස්සේ ඉතින් වැනිලා චුට්ටකුත් මම ඇඩ් කරගත්තා. ඊළඟට මම අර මුලින්ම මෙෂර් කරගත්තු පිටි ටිකයි කොකෝ පවුඩර් ටිකයි පෙනේර එකට දාලා හොඳට මේ මික්ස්චර් එකට හලා ගත්තා. දැන් ඉතින් මේ ඔක්කොම ටික හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. පිටි ටික හොඳටම මික්ස් වුණාට පස්සේ තමයි අපි චොකලට් ඇඩ් කරන්න ඕනේ. මික්ස් එක ට්‍රේ එකට දාගත්තට පස්සේ ඩබල් ටැප් කරලා oven එකට දාලා බේක් කරගන්න තමයි තියෙන්නේ. මම සෙල්සියස් අංශක 170 විනාඩි 40ක් වගේ තමයි බේක් කරගත්තේ. ඒ වගේම තමයි oven එක ප්‍රීහීට් කරගන්නත් ඕනේ. ටන් ටටන් බ්‍රවුනි එක රෙඩි. මම අර කලින් කිව්වා වගේ මම දෙපාරකට බ්‍රවුනි බේක් කරා. ඉතින් මේ තියෙන්නේ හදාගත්තු බ්‍රවුනිස් තමයි. මේ හදපු ඔක්කොම බ්‍රවුනිස් වලින් මම කෑලි 40ක් කපා ගත්තා. මම කෑලි 20කට, ඒ කියන්නේ එක ට්‍රේ එකකට අදාළ රෙසිපි එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. ඔයගොල්ලෝ කැමති නම් හදලා බලන්න. ඇත්තටම ෆස්ට් ටයිම් හැදුවට හරිම රසට ආවා. ටික කූල් ඩවුන් වෙන්න තියලා මම ඊට පස්සේ කෑලි කපා ගත්තා. ඔයගොල්ලෝ කෑලි කපනවා නම්
බ්‍රවුනිස් කපන්න පාවිච්චි කරන පිහිය හැම පාරකම උණු වතුරෙන් හොදලා පිහලා කපන්න. එතකොට හොඳට කපන්න පුළුවන්. නැත්තම් චොකලට් නිසා ටිකක් අපිට කපන්න අමාරු වෙනවා. ඊට පස්සේ ඉතින් හදාගත්ත බ්‍රවුනිස් ඔක්කොම ටික බොක්ස් එකකට දාලා හොඳට ඇරේන්ජ් කරලා හස්බන්ඩ්ට ගෙනියන්න දෙන්න තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලොත් මම වගේ කවදාවත්ම බ්‍රවුනිස් හදලා නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම හදලා බලන්න. මොකද වරදින්නෙම නැතුව හදාගන්න පුළුවන් රෙසිපි එකක් තමයි මේ බ්‍රවුනි රෙසිපි එක. YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවා. ඔයගොල්ලන්ට බලලා හදාගන්න පුළුවන්. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. ආයෙ දවසක හමු වෙමු. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න.